සමුද්‍රයෙන් වටවුණු මේ කුඩා දිවයිනේ පස්යට සැඟවුණු මහා බලවත් ඉතිහාසයක් තිබෙනවා. ඒ ඉතිහාසයේ කේන්ද්‍රය වන්නේ දස ශීර්ෂයකින් නොව දස වැදෑරුම් දැනුමකින් ලොවම සලිත කළ හෙළයේ මහරජු රාවණා. අද අපි මේ යන්නේ කාලයේ වැලිතලාවෙන් වැසුණු ඒ අභිමානවත් රජුගේ අභිරහස් සලකුණු සොයා යන ගමනයි. ඉතිහාසඥයන් පවසන පරිදි රාවණා යනු හුදෙක් රජෙක් පමණක් නොවේ. ඔහු මහා වෛද්‍යවරයෙක්, සංගීතඥයෙක් සහ ඉංජිනේරුවෙක්. වරිග පූර්ණිකාව වැනි පුස්කොළ පොත්වල සඳහන් වන පරිදි හෙළයන් සතුව එදා තිබූ තාක්ෂණය අද ලෝකයවත් හිතාගන්න බැරි තරම් දියුණුයි. රාවණා රජු භාවිත කළ දඩුමොනරේ හෙවත් ගුවන් තාක්ෂණය එහි එක් සන්ධිස්ථානයක් පමණයි. ලංකාවේ සතර දිග්භාගයේම රාවණා සලකුණු විසිරී තිබෙනවා. ලග්ගල චක්‍රවර්ති පර්වතයේ සිට රාවණා ඇල්ල ගුහාව දක්වා විහිදුණු රහස් උමන් මාර්ග පද්ධතියක් ගැන ජනප්‍රවාදයේ එනවා. මේවා හුදෙක් කතාන්දරද? නැතිනම් සැබෑවටම අපට මගහැරණු දියුණු ශිෂ්ටාචාරයක අවශේෂද? ගවේෂණයේදී හමුවන බොහෝ සාක්ෂි පවසන්නේ රාවණා යුගය යනු ලංකාවේ ස්වර්ණමය යුගය බවයි. සතුරන් විසින් රාවණාව හිස් 10ක් ඇති රක්ෂයක හිස පෙන්වීමට උත්සාහ කළත් සැබෑ හෙළ ඉතිහාසය පවසන්නේ ඔහු වේද 4ක් සහ ශාස්ත්‍ර 6ක් ප්‍රගුණ කළ මහා ප්‍රඥයෙක් බවයි. ඔහු යුක්තිය වෙනුවෙන් පෙනී සිටි තම දේශය වෙනුවෙන් දිවි පරදුවට ලැබූ අසහාය නායකයෙක්. ඉතිහාසයේ යනු පසුපස බෙල්ලීමක් පමණක් නොවේ. එය අනාගතයේ ගොඩනැගීමට ඇති පදනමයි. මහා රාවණ රජුගේ මේ අභිමානවත් උරුමය ආරක්ෂා කර ගැනීම සහ එහි සත්‍යතාව ලොවට හෙළි කිරීම අප සැමගේ වගකීමක්. රාවණා යනු අතීතයක් පමණක් නොවේ. එය හෙළයේ ජීවමාන හුස්මයි. මේ වගේ වටිනා වීඩියෝ නරඹන්න, ඉගෙන ගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක රැඳී සිටින්න ලයික් කරන්න අමතක කරන්න එපා. ආය දවසක හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. සුබ දවසක්.